හරි ළමයි. එහෙනම් ඔන්න බස්නාහිර පළාත් පේපර් එක ඔයගොල්ලෝගේ අවසාන වාරේ සාකච්ඡා කරමු. එතකොට ශ්‍රී ලංකාවේ ඉතිහාසය අඛණ්ඩව ලියලා තියෙන පොත ඇහුවොත් මොකද්ද අඛණ්ඩව කියන වචනේත් එක්ක අපිට මතක් වෙන්නේ මහා වංශය කියන පොත. ඒතර මහා වංශයේට ලියපු ටීකාව තමයි අපි වංශත්තප්පකාසිනිය කියලා කියන්නේ නේ. ඊටසේ නිකාය සංග්‍රහය ඔයගොල්ලෝ දන්න අපි කලින් පේපරේ සාකච්ඡා කරා එක. දීපවංශය තමයි පැරණිම පොත. හරිද? ඒතර ඔය ලියලා තියෙන කාල පරිච්ඡේදත් වෙනස් නේ. දීපවංශය ක්‍රිස්තු වර්ෂයෙන් 4 වෙනි සියවස මහා වංශයේ 5 ඊට පස්සේ දෙවකනුවර ලියු අභිලේඛන සඳහා ප්‍රසිද්ධියක් උසුළු ස්ථානයක් වන්නේ ඔය පුතාලගේ උත්තරේ. හරි. මොකද පුතා ඒක ඇම්බැක්කේ දේවල් නේද? ඒ ඇම්බැක්කේ දේවල් ළමයි සමහර අකුරු වගේ සටහන් කරපු චිත්‍ර තියෙනවා. දෙවකනුවල ඒ වගේ අර නිකන් එක එක අකුරු හැඩයට ඒවා ඇඳලා. එතකොට ඒවා අභිලේඛන. අනික අර සංකේතාත්මක අක්ෂර වගේ සමහර ඒවා සමහර අකුරු තියෙනවා ළමයි. ටිකක් ඔය මොනවද ඔය ඉංග්‍රීසි අකුරු වගේ එහෙම පේන්න තියෙන ඒවාත් තියෙනවා. ඇම්බැක්කේ දේවල් අභිලේඛන. ඉතින් අපි විලේඛනයක් කියන ඕනම මත පිටක් මත ලියන එකක් නේ. එතකොට සෙල්ලිපි වේවා ඊට පස්සේ තඹපත්‍ර, රන්පත්‍ර, සන්නස් හරි නේද? රන් සන්නස, තඹ සන්නස ඕල උදාහරණ ගන්න මොනවද කියලා. ඒ වගේ ඒවා ඊට පස්සේ ගල් මත ලියපු ඒවා, හරි ලෝහ කොටස් මත ලියපු ඒවා, ඒ වගේ ඕන දෙයක් අභිලේඛන. ඒතර ඉසුරු මුනිය තිබ්බේ එක අපි කතා කරන්නේ. මොකද ඉසුරු මුනිය තිබ්බේ මිනිස් හිස සහ අශ්ව හිස සහ මිනිසා. නේද? අග්නිසා පරජන්. ඒක ඉසුරු මුනිය. ඊට පස්සේ සීගිරිය ප්‍රසිද්ධ සීගිරි චිත්‍රවලට මහනුවර දළදා මාලිය කියන අපි එහෙම උදාහරණයක් කතා කරේ නෑ. ඊට පස්සේ බලන්න කැලෑදෙල් පුළුස්ස ආහාරයට ගැනීම, ලුණු ආහාරයට ගැනීම. ඒතර ප්‍රාග්ෛතිහාසික මානවයා Tamanගේ ආහාර වේලට මෙන්න මේ වගේ කෑම එකතු කරගත්තා කියලා ළමයි අපිට උදාහරණ හම්බෙන්නේ කොහෙන්ද? කිතුල් ගල බෙල්ලේ. මං කිව්වා මේ කිතුල් ගල බෙල්ලේ ඉඳපු මානවයා ළමයි ඒගොල්ලෝ බොහොම ඒ කියන්නේ විශේෂ ආහාර ගන්න එහෙම කැමැත්තක් තියෙන කට්ටියක්. හරි නේද? අර ෆුඩීස්ලා කියලා කියන්නේ මේ අර කෑම කන්නම කැමති කට්ටිය. ඉතින් ඒ නිසා ඒ කට්ටිය අනිත් ගල්ලෙන් වල දුමානේ වගේ නෙවෙයි. ඒගොල්ලෝ විවිධ ආකාරයේ ආහාර අරගෙන තියෙනවා. දැන් ඔය කලපු ගොළු බෙල්ලොන්ගේ කවච කොටස් හම්බෙලා තියෙනවා. ඊට පස්සේ කැලෑදෙල්ලට පුළුස් ආහාර ගත්ත ඒ වගේ කොටස් හම්බෙලා තියෙනවා. ඉතින් ඒවා හම්බෙලා තියෙන්නේ පිටුල බෙල්ල නිසා. හරි ඒතකොට ඒක ඒගොල්ලෝගේ ආහාර රටාව ගැන අපිට හොඳ උදාහරණ ටිකක් සාක්ෂි ටිකක් හොයාගන්න හොඳ ස්ථානයක්. ඊට පස්සේ මුල් ඓතිහාසික යුගයේ ශ්‍රී ලංකාවේ ජනාවාස වේලි කලාපීය ප්‍රදේශවල ව්‍යාප්ති වුණු බලපෑ ප්‍රධාන සාධකය උනේ මොකක්ද කියලා අහනවා ළමයි. වේලි කලාපීය ප්‍රදේශවල ළමයි ගොඩක්ම සාරවත් පසක් තිබුණා. ඒ නිසා තමයි ඒගොල්ලෝ වේලි කලාපයට ගියේ. අනේ දර රතුඹුරු පසක් කියලා කියන්නේ. ඒතොර ඒක ගොඩක් වැදගත්. ඒක තමයි ඒ ප්‍රදේශයේ ජනාවාස ව්‍යාප්තියෙන් බලපාපු කාරණය. නැත්නම් දැන් ඔය අනිත් උත්තරෙච්චර ගන්න බෑ. දැන් ජලයේ ප්‍රමාණවත් තරම් කියන එක ළමයි ජලය එකපාර හම්බෙන්නේ නැහැ නේ වේලි කලාපේ. හරි නේද? එතකොට ඒ නිසා තමයි ඒගොල්ලෝ වැව් වගේ දේවල් නිර්මාණය කරේ. මොකද වර්ෂාවෙන් ලැබෙන ජල ප්‍රමාණය අඩුයි. නමුත් එහෙම ගැටලු තිබුණත් අර පසසාරවත් එක ඒක ඒගොල්ලොන්ට ලොකුම හරි උදව්වක්. හරි. ඒක ලොකුම වාසියක් නිසා ඒ කට්ටිය ඉතින් අර වේලි කලාපෙන් ප්‍රශ්නේ හරි හැම අවුරුදු හැමදාම තෙත් කලාප ප්‍රදේශවල වගේ වහින්නේ නේ. ඉතින් එහෙම ගැටලු තිබ්බත් ඒ කට්ටිය කොහොම හරි ගියා. හරි. ඒ නිසා දෙක තමයි උත්තරේ. හරි. ඔය කච්චපොතේ දීලා ඇති. හරි ඉතින් වගේ අර නිකන් අහුමුළු වලිනුත් අහනවා වෙලාවකට ප්‍රශ්න. ඉතින් හරියට ඔයගොල්ලෝ පොත එකපාරක් කියවලා ඒ වගේම මේ වගේ හොඳට පේපර්ස් ටිකක් කරා නම් හරි ඔයගොල්ලන්ට කිසිම කාරණයක් මගේ ඇරෙන්නේ නැහැ. විභාගෙට එන්න පුළුවන් හැම විදියෙම MCQ අපි ඔයගොල්ලන්ට සාකච්ඡා කරලා තියෙයි. හරි. ඉතින් බලන්න මේ දකුණු පළාත් පේපර් බුණදී මේ සමානම ප්‍රශ්නයක් ඔයගොල්ලන්ට පේනවා. මෙන්න මේ බස්නාහිර පළාත් පේපර් එකෙත් අහලා තිනවයි කියලා දෙමව්පියන් විසින් තම දියණිය සූප ශාස්ත්‍රයේ නිපුණ කරවනු ලැබීම ඔවුන් සතු වගකීමක් ලෙස සඳහන් වන සාහිත්‍ය මූලාශ්‍රය මොකක් කියලා අහනවා. මොකක්ද ඒකට උත්තරයට එන්නේ? හ්ම්. ඒක ළමයි තියෙන්නේ ඔය බෞද්ධ පොතක හරි බෞද්ධ ඒකට කියන්නේ ඔය ත්‍රිපිටකයේ තියෙන පොත්. හරි. ඒකට ඒ යටතේ ලියන එකක් තමයි ඔය සහස්‍රවත් කරණය කියලා කියන්නේ. ඉතින් ඒකේ තමයි ඔය කතන්දරේ තියෙන්නේ. සහස්‍රවත් උපකරණය. හරි. ඔය ඒක ඔයගොල්ලන්ට තියෙනවද? බුද්ධ ධර්මයේද? ඕගොල්ලන්ට තියෙනවද මේ පාඩම් කරන්න? නෑ නේ මං හිතන්නේ.
හැබැයි ඒගොල්ලෝ කතාවත් උපකරණේ අහලා ඇති. කතාවත් උපකරණේ අහලා තියෙනවද? හ්ම්. කතාවත් උපකරණේ ඒ පුතා අහලා ඇති මං හිතන්නේ. ඒකත් නැද්ද? බුද්ධාමර නැද්ද දන්නේ නැහැ. හරි කමන්න. හරි එතකොට ඕක ඉතිහාස පොතේ තියෙන නිසා ඔන්න ඕක බලා ගන්න. ඉතින් ඔහොම පොතුත් තියෙනවා. හරි. හරි. ඉතින් දැන් මේ ඔක්කොම කිසුණු ආසල ලියපොත්. හරි. ඊට පස්සේ හරි අපි ඊළඟ ප්‍රශ්න. දැන් මෙතන තියෙන වගේ ඔය සද්ධර්මාලංකාරයේ තියෙන ඔය කෑම සම්බන්ධ කතාවක්. දැන් ඔය දුටුගැම රජුරන්ට හිටිය ළමයි සාලී කියලා පුතේ. ඒතොලේ සාලී කියන පුතා ළමයි විවාහ වුණේ බොහොම අඩු කුලේ කාන්තාවක් එක්ක. හරි චණ්ඩාල කුලය කියලා කියනවා. මේ අශෝකමාලා කියන කෙනා. ඉතින් ඇය රජමාලිගාවේ ඉහුම් පිහුම් කටයුතු තමයි නිරත වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ඇය කුලේ බොහොම පහත් නිසා. අර මුදල් හදාලා තියෙන එහෙම පවුලක කෙනෙක් නෙවෙයි. නමුත් අශෝකමාලා එයා ගොඩක් රූමත් කාන්තාවක් සහ ඒකේම ඇයට හොඳට ආහාර පිසීම හැකියාව තිබුණා. රසට කෑම එහෙම හදන්න. ඉතින් ඒ නිසා සාලී කුමාරයා අශෝකමාලා කියන ස්ත්‍රියත් එක්ක නේද? ඒ වගේ ප්‍රේම සම්බන්ධයක් ඇති කරගෙන ඉතින් එදෙන විවාහ වුණා කියලා තමයි කියන්නේ. ඉතින් ඒක නිසා බොහොම පහත් කුලේ කාන්තාවක් විවාහ කර ගැනීම නිසා දුටුගැමුණු රජතුමා තමන්ගේ පුතාට සිහසුන ලබා නොදී තමන්ගේ සහෝදරයට ඒක ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. එයාගෙන් පස්සේ. ඉතින් ඒක තමයි සාලි අශෝකමාලාගේ කතන්දරේ. නේද? මේ රජකම හම්බෙනකන් ඉන්නේ නැතුව නේද අනවශ්‍ය සම්බන්ධකම් වල පැටලෙන්න ගිහිල්ලා. ඉතින් ඒකට තියෙන දීපුමක්. හරි. ඊට පස්සේ අපි යන් ඊළඟ ප්‍රශ්නෙට. හරි. විමධ්‍යගතව තිබූ දේශපාලන බලය මධ්‍යගත කිරීමේදී පරමකරුන්ගේ සහාය ලබාගත් රජුරෝ කවුද කියලා අහනවා. ඒතකොට කාගෙනද ළමයි මේ පරමකරුත් එක්ක නම් සඳහන් රජ කෙනෙක් ඉන්නේ දුටුගැමුණු රජතුමාට. මෆුරුමුකා කියලා යාට කියන්නේ මහා පරුමක. කියන්නේ රජ පරමකරුන්ගේ ප්‍රධානිය. එතකොට එයාගේ ඉඳපු දසමහා යෝධයෝ ඊට පස්සේ සෙන්පතිවරු වගේ කට්ටිය පරුමක නගින නම් වලින් හඳුන්වලා තියෙනවලු. පරුමක නන්දිමිත්‍ර, පරුමක තේරපුත්තාභය, නේද? පරුමක වේලුසුමන යන ආදී විදියට. එහෙනම් ඒකට උත්තරේ 6ට උත්තරේ 3. වල්ලිපුරම් රන්පත් ලේඛනය මගින් හෙළිවන වැදගත් තොරතුරක්. ළමයි ඔය අනිවාර්යෙන් බලාගෙන යන්න ඔය වල්ලිපුරම් රන්පතේ තියෙන කරුණුයි පණා කඩුව තමසන්නසේ තියෙන ඒවා. ඒ දෙක පටල ගන්න එපා. හොඳට බලාගෙන යන්න. මොකද ඒක හැමදාම වගේ පේපර්ස් වල අහනවනේ. නේ? දැන් අර කලින් පේපරේ නම් ඒකට සම්බන්ධ කාරණයක් කෙලිම සම්බන්ධ කාරණයක් තිබුණ නැහැ. නමුත් මේකේ තියෙන. හරි මං කයි කිව්වේ අර පේපරයක් හරි අහනවා. නිසා ඒක හොඳට මතක තියාගන්න. එතකොට මොකද වැදගත් වෙන මොනවද හෙළි වෙන වැදගත් තොරතුරු? දැන් මේ තමාට උපකාර කළ අයට ප්‍රතිඋපකාර කිරීමේ යහපත් ගුණාංගය. ඒ කතාවක් තියෙනවා පණාකඩුව තමසන්නසේ. නේද? කීර්ති කුමාරයා පොඩි කාලේම නැත්තම් අපි ලොකු වුණාට පස්සේ ආ පළවෙනි ජීබාහුනේ. එයා කුඩා කාලේ ආරක්ෂා කරාට සිද්ධාර්ථ මුදල් නගින සෙනෙවියට නැත්තම් දණ්ඩනායකයට හරි වරප්‍රසාද පිරිනැමීමක් තමයි පණාකඩුව තමසන්න තියෙන්නේ. ඒක වෙන එකක්. වල්ලිපුරම් රන්සන්නසේ තියෙන ළමයි හරි පළාත් පාලනය සඳහා රජයට සම්බන්ධ වෙනම පරිපාලන ඒකක පැවති බව. දැන් මේ ප්‍රාදේශීය පට්ටමේ පරිපාලන මණ්ඩලය කියන්නේ අර දසගම් මැත්තන් කතන්දරේ. දැන් මේක කියවද්දී වුණු දසගම් මැත්තන් මතක් වුණා නම් අන්න වැඩේ හරි. නේද? අර දඹුලු ආසන්නයේ තියෙන කළුදිය පොකුණ විහාරය. ඒකේ තියෙන සෙල්ලිපිය. ඒකේ තමයි ඔය ප්‍රාදේශීය පාලනයට සම්බන්ධ වුණු වෙනම හරි මණ්ඩල තිබ්බයි කියලා තියෙන දසගම් මැත්තා. නැත්තම් නේද? ඒ වගේ පොඩි පොඩි කොමිටි. හැබැයි පළාත් පාලනය සඳහා රජයට වෙනම ඒකක තිබ්බයි කියලා ආස්ථාන කියලා අපි ඒවට කියනවා. හරි දිස්ත්‍රික්ක වගේ ඒකක වෙන්න ඇති. ඒ කාලේ නකදිය වගේ ප්‍රදේශ. ඒව තිබ්බයි කියලා තියන්නේ තමයි වල්ලිපුරම් රන් සන්නසේ. එහෙනම් කීයද තමයි උත්තරේ? 4 අංක 4. ඊට පස්සේ sorry. ශ්‍රී ලංකාව රතුකැට දිවයින නමින් හැඳින්වූ අරාබි ජාතිකයා කවුද කියලා අහනවා ළමයි. හරි කාගේ පොතේද මේ රතුකැට දිවයින කියන කතන්දරේ තියෙන්නේ? රතුකැට දිවයින. හරි. රතුකැට දිවයින කියන නම මේ නම ළමයි එන්නේ ඔය අරාබි භාෂාවේ තියෙන වචනයක් ලුනේ ඔය සෙරන්ඩිබ් කියලා කියන්නේ. සෙරන්ඩිබ් කියන වචනයෙන් තමයිලු අරාබි ජාතික ලංකා හඳුන්වලා දීලා තින්නේ. එතකොට ඩිබ් කියන්නේ අරාබි භාෂාවෙන් දිවයින. මම හිතන්නේ මම උගලන්ට මේ වචනේත් කිව්වා වෙන්න ඕනේ. තියරි පන්ති විතරක් නෙවෙයි මම හිතන්නේ පේපර් එහෙම කරද්දිත් උගලන් මම කිව්වා. හරි. ලංකාව රතුකැට දිවයින කියලා තියෙන්නේ. හවුද? ඔව් උත්තරේ අංක 4 very good අල් බලසූරි. ඒතර එයා ඔය ලියපු පොතක තමයි ඒ වචනේ දාලා තිනවයි කියලා කියන්නේ. එයා ඔය අරාබි ජාතික අපි කියන ඉතිහාසඥයෙක්. අර
පොත් ලියන කට්ටිය ඉන්නේ ඉතිහාසය ගැන සඳහන් කරලා. අන්න ඒ වගේ ගොඩක් ලොකු දැනුම තිබුණු කෙනෙක් තමයි අල්බල සූරි කියලා කියන්නේ. ඉතින් දැන් මේ අපේ පොත්වල ඉතින් තියෙන වචනේ සූරි කියලා කිව්වට මම හිතන්නේ ඔක මේ කොළොංගික අල්බල සූරි වගේ එහෙම එකක් තමයි තියෙන කමන්නේ. ඉතින් අල්බල සූරි කියලා අපි පාඩම් කරගමු. හරි. සුලේමාන් කියන්නේ දේශ ගවේෂකයෙක්. එතකොට එයාත් ඔය ඉබන් බතුත වගේ කෙනෙක් තමයි. එයාත් ලංකාවට අවිල්ලා තිනවා. ඉබන් බතුතෙන්ද කලින් සුලේමාන් ඇවිල්ලා තින්නේ ක්‍රිස්තු වර්ෂ 850 දී වගේ කාලෙක. ඉබන් බතුත නම් ඇවිල්ලා තින්නේ 1344 දී. ඒතර ටොලමි කියන්නේ ලංකාවට ඇවිල්ලා නැති කෙනෙක්. හැබැයි එයා ලංකාවේ සිටියමක් ඇඳලා තියෙනවා. ඉතින් එයා දැකලා නැතුව ඇඳපු නිසා ඒක අර අපේ ලංකාවේ දැනට තියෙන හැටියට වැඩි තින් සැහෙන නේද සමහර ඒ වගේ තැන් මාරු කරලා වෙන පැත්තක ඇසලා හරි ඒ වගේ ඉතින් පොඩි පොඩි වැරදි තියෙනවා. නමුත් ඒක තමයි ලංකාව ගැන ඇඳපු උල්ම සිටියම. හරි නේද? හරි ඊට පස්සේ ඔන්න ඒකෙත් උත්තරේ මාක් කරා 8ට 4. අතීතයේ පැවති වෙළඳාම් පිළිබඳ සෙල් ලිපියක හරි මේ සෙල් ලිපියේ තියෙන ළමයි සීගිරියේ අබල වපර ලෙස සඳහන් වෙන්නේ. ළමයි අබල වපර කියන්නේ ආම්ල ව්‍යාපාර කියන එක ඉස්සර භාෂාවේ ලියලා තියෙන හැටි. මේකෙන් කියන්නේ සියඹලා වෙළඳාම ගැන. සියඹලා ඇඹුලා ළමයි. ඒ නිසා ආම්ල ව්‍යාපාර කියන පාවිච්චි කළාලු. ඊට පස්සේ මහ වැව්වල තාක්ෂණික අංග ඒවයිට වුණ කාර්යය. ඒකට ගිය අවුරුද්ද රචනා ප්‍රශ්නත් ආවේ මේක. ඉතින් මේ අවුරුද්දේ MCQ එකට බොහෝ දුරට එන්න ඉඩ කඩ තියෙනවා. ඉතින් ඒ නිසා වඩා මතක තියාගන්න මේක එකකින් කරන කාර්යයන්. හරි. දැන් රලපනාවෙන් කරන්නේ මොකක්ද ළමයි? වැව් බැම්ම කාදනෙන් වළක්වා ගන්න. ඒතකොට වැවි ඇතුළු පැත්ත විතරයි රලපනාව තියෙන්නේ. වැවි පිටත පැත්තෙත් ගල්ලා තුරන්නේ නෑ. ඇතුළු පැත්තේ නේ. නේද? වතුර තියෙන නිසා අර රැල්ල ඇවිල්ලා පස් ටික හේදෙන්න පුළුවන්. ඒ නිසා ඇතුළු පැත්තේ තමයි කළු ගල් අතුරන්නේ. ඒක රලපනාව කියලා අපි කියනවා. ඊට පස්සේ බිසෝ කොටුව. හරි ළමයි ඒක හරි භාවිතා කරන්නේ හරි ජලයේ පීඩනය හරි පාලනය කරලා ඒකෙන් ඊට පස්සේ අවශ්‍ය විදියට වතුර මට්ටම ලබා ගන්න. ඊට පස්සේ සොරව්ව හරහා තමයි ළමයි වාරියලට ජලය මුදා හරින්නේ. ඉතින් එතකොට වාරියල හරහා කුඹුරු වලට වතුර ගෙනියනවා. ඊට පස්සේ ළමයි හරි පොඩක් එහා මෙහා වුණා. මේ හරි ඔන්න ඉතලේ දැම්මම හරිනේ. ඊට පස්සේ සොරව්වට එතකොට මේක යා කරන්න පුළුවන්. හරි එතකොට මොකද උත්තරමය පිළිවෙලට C වලින් පටන් ගන්න එකක් C ඊට පස්සේ A B හරිනේ. පළවෙනි එකම උත්තරේට හරිනේ. ලේසියි. පළවෙනි එකම උත්තරේට එනවා C A B. ළමයි මේකේ තව එකක් තියෙනවනේ අතිරික්ත ජලය පිට කිරීම. ළමයි ඒ අතිරික්ත ජලය පිට කරන්නේ මොකෙන්ද? පිටවාන මගින්. හරි ඔන්න එක දන්නේ නැත්නම් ලියා ගන්නකො පිටවාන. දැන් වැවේ ළමයි දරා ගන්න පුළුවන් වතුර මට්ටමක් තියෙනවනේ. ඊට වැඩිය තව වැහැලා නැත්නම් තව එනවනම් උතුරේ වැඩිපුර එන වතුර යවන්න ඕන. උතුර ඒකට තමයි පිටවාන දි කරලා තියෙන්නේ. පිටවානෙන් වතුර එළියට යනවා. නැත්නම් ළමයි වැවට නේද උපරිම වශයෙන් ජලය වැඩි වෙලා ඊට පස්සේ වැව් බැම්ම කඩාගෙන නේද එහෙම වැව් සම්පූර්ණ විනාශ වෙලා වුණත් යන්න පුළුවන්. වැව් බැම්ම එහෙම කැඩුණොත් එimhe ඉවරයිනේ. ඉතින් මේ වගේ දෙයක් වෙන්නේ නැති වෙන්න හරි වැවට දරා ගන්න පුළුවන් මට්ටමට වැඩි වතුර පිරෙනවා නම් එක තැනකින් පොඩ්ඩක් ඉඩක් තියලා තියෙනවා. ඒකට අපි කියන පිටවාන කියලා. ඊට පස්සේ වෙන කටයුතු වලදී ව්‍යාජ බර කිරුම් සිදු කිරීම නීති විරෝධී කටයුත්තක් ලෙස සඳහන් කර ඇති සෙල්ලිපි මොකක්ද කියලා අහන ළමයි සොරබොර ලිපි තමයි ඒකවා තියෙන්නේ. ඒකේ තියෙනවා නේද නිලධාරීන්ට නොපෙන්නවා බදු අය කරන අයගෙන් දෙගුණයක් අය කරන්න ඕන. ඒ වගේම හරි මිනුම් කටයුතු කරන්න ඕන නේද රජයේ විසින් කරපු මදටිය බර හරි ඒවා පාවිච්චි කරලා කියලා. දැන් ඉස්සර කාලේ මේ අර තරාදි පඩි තිබුණේනේ තිබුණේ මදටිය බර. ඒක තමයි මිනුම් මේකයක් වශයෙන් ගත්තේ. ඊට පස්සේ පහ සඳහන් සේවාතනින් වසඹ රජතුමාගේ සේවාවක් නොවන්නේ මොකක්ද කියලා අහනවා ළමයි. ඒක මහ වැව් ඉදිකිරීම ආරම්භ කළේ මේ රජුරුව මහ වැව් 11ක් හදුවලු. ඊට පස්සේ උමං ජල මාර්ග හදලා තියෙනවා. හරි උමං ජල මාතිකා කියලා හරි සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ එළහැර ඉදි කරලා තියෙන මේ රජතුමා ආලිසාර. ඊට පස්සේ රෝහල් 18ක් ඉදි කිරීම තමයි වැරදි කාරණේ. රෝහල් 18ක් ඉදි කරලා තියෙන කවුද ළමයි? sorry. හරි රෝහල් 18ක් ඉදි කරලා තින්නේ ලියා ගන්න දුටුගැමුණු රජතුමා. දුටුගැමුණු රජතුමා තමයි රෝහල් 18ක් ඉදි කරා කියලා සඳහන් වෙන්නේ. හරි දැන් බලන්නකෝ මේ ප්‍රශ්නේ. දැන් මේක තිබ්බනේ අර දකුණු පළාත් පේපර් එකේ. ඒක ප්‍රශ්නේ අහලා තියෙන්නේ. හරි පැරණි සමාජයේ කූඩීන් යමින් හඳුන්වන පිරිසට අයත් වෘත්තීය කණ්ඩායමක් වන්නේ කියලා අහනවා. තමයි පැරණි සමාජයේ
කූඩීන් නම් පිරිසට අයිති වෘත්තීය කණ්ඩායමක්. ඒතකොට කූඩීන් කියන ළමයි කාටද? සාමාන්‍ය මිනිසුන්ටනේ. ඒතකොට සාමාන්‍ය මිනිසු කරන ක්‍රියාවක් මොකක්ද? ගොවි. හරි. වෛද්‍යවරු අය කට්ටිය ටිකක් ආදායමක් ලබන ටිකක් සමාජයට නිකන් ප්‍රභූවරු වගේ එහෙම පොඩ්ඩක් ඉන්න කට්ටිය. ගුරුවරු වුණත් සමහර වෙලාවට නේද? එහෙම ඉන්නවනේ. වෙනම සමාජ කණ්ඩායමක් හැටියට සාමාන්‍ය ජනතාව. ගොවියයි තින්නේ ඒකට. කූඩින් නම් හඳුනන පිරිසට අයිති කට්ටිය. ඒතර 16 නෙවෙයි ඈ 16ට වෙනම නම් තියෙනවනේ. 16 වර්ග දෙකක් ඉඳලා තියෙනවා අන්වය අර 16 ධනක්කීත් 16 කියලා. ඒ කට්ටිය කූඩින්ටත් වඩා පහළින්. ඊට පස්සේ බලන්න 14 මේක නම් මම හැමදාම කියන කතා කරන දෙයක්. අතීතයේ ඇලමාරවල මත්ස්‍යයන් නැල්ලීම වෙනුන අය කර බදු වර්ගය අහනවා. මොකද්ද? මතර මජිබක. දැන් බලන්න අර කලින් කතා කරපු පේපරේ මේක තිබ්බ නේද? තිබ්බා. හරි. බලන්න කොච්චර ලේසිද කියලා. මේවා හේන් බදු. උතර බොජකපති කියන්නේ රජුට අයිති ඉඩම් පරිභෝජනය කිරීම වෙනුවෙන් අය කරන බදු වර්ගය. ඊට පස්සේ දකපති කියන්නේ මොකක්ද? වැව්වල ජලය භාවිත කරන්නන්ගෙන් අය කළ බත්. හරි. ඊට පස්සේ මෙතනත් පොඩි යාකිරීමක් තියෙනවා. මම තව පොඩ්ඩක් මේක පල්ලෙහාට ගන්න. හරි. රාජධානි කීපයක් පළවන තීරුවේදී එම රාජධානියේ පාලකයන් දෙවන තීරුවේ දැක්. යා කරන්න තියෙන්නේ. ඒතොර යා කරා මොකක්ද ළමයි එන්නේ? දඹදිනියට අපිට යා කරන්න පුළුවන් 100ක් දෙවන රාම්බාහු. එහෙනම් 100 වලින් පටන් ගන්න උත්තරේම කබල දාතයි. වැඩක් නැහැ. හරි. ඊට පස්සේ කුරුණෑගල යුගයේ තමයි අපි දන්නවා තුන්වෙනි පරාක්‍රම බාහුයි හතරවෙනි පරාක්‍රම බාහු හිටියේ. ඒ අය කාලේනේ ඔයගොල්ලෝ දන්න ආකාරයට මොකද්ද 550 ජාතක පොත රචනා වෙන්නේ කුරුණෑගල යුගයේදී. ඊට පස්සේ කෝට්ටේට අපිට යා කරන්න පුළුවන් කෝට්ටේ වල හිටියේ මුලින්ම 6 වෙනි පරාක්‍රම බාහු රජතුමා. එයා තමයි කෝට්ටේ රාජධානිය එක්සත් කරලා හරි මුළු ලංකාවෙම සානිද එක්සත් කරන්න 6 වෙනි පරාක්‍රම බාහු රජතුමා විසින්. ඒතර යා කරා මොකද දෙන්නේ උත්තරේ? C ඊට පස්සේ CAD උත්තරේ මේ තියෙන්නේ CAD 15ට 3. පහත ABC සහ D යටතේ දැක්වෙන ඓතිහාසික සිදුවීම් අතරින් වීර අලකේශ්වර සිරකරුවෙකු ලෙස චීනයට රැගෙන ගිය අවදියේ ජීවත් වූයෙකුට දැන ගැනීමට නොලැබෙන සිදුවීම් ඇතුළත් පිළිතුර තෝරන්න. හරි. ඉතින් මේ જાතියේ පොඩ්ඩක් අර ටික ළමයි ටිකක් හිතන්න පුරුදු වෙන්න. හරි විදිය ප්‍රශ්නක් දෙනවා. හරි. එතකොට ඒ නිසා මේ ඔන්න පොඩ්ඩක් අදහසක් තියාගන්න. හරි මේ වගේ ප්‍රශ්නයක් අහුවොත් උඹ මොකද කරන්නේ? වීර අලකේශ්වර සිරකරුවෙකු ලෙස චීනට අරගෙන ගියේ. මොකක්ද ඒ යුගය? මේ වීර අලකේශ්වර කියන කෙනා හිටියේ හරි ලංකාවේ කොයි යුගයේද? මොකක්ද එයා ඉඳපු යුගය? දැන් මේ වගේ ප්‍රශ්න පොඩ්ඩක් හිතන්න ඕනේ ඒවා. එයා ඉඳපු යුගය දැන් ලංකා යුග තියෙනවනේ. අපෝදයක් උග කොම. අනුරාධපුර ඉඳන් මහනුවර එනකම්. ඒතකොට ඒක කොයි කාලෙද මේ සිද්ධ වුනේ? වීර අලකේශ්වර කාර්යයක් හැටියට අරන් ගියා. කවුද අරන් ගියේ? අර චීනෙන් ආපු සෙන්පතිවරයා නේද? චෙන් හෝ කියන සෙනෙවියා. මොකක්ද ඒ කාල පරිච්ඡේදය? අවුරුද්ද ඕනේ නැහැ හරියටම. කාල පරිච්ඡේදය මතක තිබ්බත් ඇති මේකට උත්තරේ හොයාගන්න. අන්න හරි very good. හරි. ගම්පොළ යුගයේ තමයි ළමයි මේ සිදුවීම සිද්ධ වෙන්නේ. හරි. ඒතකොට කෝට්ටේ රාජධානිය පටන් ගන්න බොහොම පොඩි කාලයකට කලින්. හරි. හරියටම අවුරුද්ද ගන්න පුළුවන් අපිට 1411 අවුරුද්ද තමයි මේ සිද්ධිය සිද්ධ වෙන්නේ. එතකොට මොකද වෙන්නේ? හෝ කියන සෙනවියා ඇවිල්ලා හරි කලින් ආපු වතාවේ හරියට පිළිගත්තේ නැහැ ඊළඟ කියන සෙනවියා. ඉතින් ඒ පිළිගත්තේ නැති නිසා එයා ඒකට කේන්තියට තරහට විශාල හමුදාවක් අරන් ඇවිල්ලා වීරාලකේශ්වර එක සටන් කරලා එයා අපරාධ කරලා මොකද කරන්නේ? හරි එයාව සහ එයාගේ පවුලේ උදවියව ඉරකාරු හැටියට චීනට අල්ලගෙන යනවා. එතකොට ලා මේක ගම්පොළ යුගයේනේ. එතකොට මේ වගේ ප්‍රශ්නයක් දැක්කම ඔයගොල්ලෝ කරන්න ඕන මෙතන අදාළ යුගයේ ලියා ගන්න එක. ඔයගොල්ලන්ට අවුරුදු මතක නම් අවුරුද්දක් ලියන්න. හරි. නමුත් යුගය අනිවාර්යයෙන්ම ලියන්න. ඔයගොල්ලෝ ගොඩක් වෙලාවට මේ අවුරුද්ද දාලා ප්‍රශ්න අහන්නේ නැහැ.
පිච්චර මාරු ප්‍රශ්නේ නෑ පොලෙල් වලට ගොඩක් වෙලාට මේ යුගයකට අදාළව තමයි දෙන්නේ. එතකොට මෙම් ලියාගෙන ගම්පොල යුගය. ඊට පස්සේ ළමයි ඔන්න දැන් තර්ක කරන්න හරි මේ අවදියේ ජීවත් වූ එක්ට දැනගැනීමට නොලැබෙන සිදුවීම්. ළමයි මේ කාලේ ඉඳපු කෙනෙක්ට දැනගන්න බැරි වෙන්නේ ඊට පස්සේ වුණු සිදුවීම්නේ. ඒ කියන්නේ දැන් මේ 1411 ඉඳපු මිනිස්සෙක්ට දැනගන්න බෑනේ 1412 සිද්ධ වුණු දෙයක්. නැත්නම් ඊට පස්සේ සිදු වුණු දෙයක්. ඒව දැනගන්න බෑ. ඒව අනාගතේ සිදු වුණු දේවල්නේ. හැබැයි 1411ට කලින් සිදු වුණු ඒවා නේද? ඊට අවුරුදු ඊට 10කට කලින් 100කට කලින් එහෙම සිදු වුණු දේවල් එයාට දැනගන්න පුළුවන්. පත පොතෙන් හරි වෙන කෙනෙක්ගෙන් අහගෙන හරි නැත්නම් මහාවංශයක පොතක් කියවලා හරි එහෙම දැනගන්න පුළුවන්. අනාගතයේ දේවල් විතරයි දැනගන්න බැරි. අන්න දැන් එතකොට මේක උත්තර ලියුගල වෙන් කරලා ගන්න ඕන. මීට කලින් සිදු වුණේ මොනවාද? පස්සේ සිදු වුණේ ඒවා මොනවාද කියලා. එතන මෙතන තියෙන වගේ ළමයි සිංහල සංගේ නම් කැරල්ලක් ඇතිවීම. සිංහල සංගේ නම් කැරල්ලක් ඇතිවීම. ඒක ළමයි සිද්ධ වෙන්නේ කෝට්ටේ 1970 වගේ කාලෙදී වගේ තමයි සිංහල සංගී කියන කැරැල්ල ඇති වෙන්නේ 69 පොඩ්ඩක් පහු වෙලා. හරි එතකොට ඒක ගන්න බෑ මේක කෝට්ටේනේ. එතකොට මෙතන ගාවින් ලියා ගන්නවා කෝට්ටේ කියලා. හරි මෙතන ලියාන කෝට්ටේ කියලා. හරි එතකොට ඒක ගන්න බෑ වැරදි. මොකද ඊට පස්සේ කාලෙක එකක් නේ. හරි 1669 sorry 1469 70 වගේ කාලෙක තමයි ඒක වෙන්නේ. ඊට පස්සේ කාලිංග මාගාක්‍රමණය ගත්තොත් ළමයි කාලිංග මග ලංකාවලන්නේ කොයි කාලෙද? ක්‍රිස්තු වර්ෂ 1215 දී. එතකොට ඒක තමයි පොළොන්නරු යුගයේ අවසානයේ සටහන් වීම. එතකොට ඒක දැනගන්න පුළුවන්. ඇයි? 411ට කලින් වෙලා තියෙන්නේ. ඒ නිසා ඔන්න B හරි. අන්න එහෙමයි තරක කරන්නේ. මේක දැනගන්න බෑ. පස්සේ සිද්ධ වුණ නිසා මේක දැනගන්න පුළුවන් B පුළුවන්. පැපිලියානේ සුනේත්‍රා දේවී පිරිවෙන ඉදිකිරීම. එතකොට මේක හදපු අවුරුද්ද අපි හරියටම දන්නේ නෑ. හරි. හරියටම දැනගත්තත් ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් මේක හදපු යුගය අපි දන්නවා. කවුද මේ සුනේත්‍රා දේවී පිරිවෙන හදන්නේ? 6 වෙනි පරාක්‍රම බහු රජතුමා. එතකොට එයා කොයි කාලේ තිබෙ කෙනෙක්ද? කෝට්ටේ යුගයේ ආරම්භකයා. එහෙනම් ළමයි මේ ගම්පොළ යුගයේ සිද්ධ වෙච්ච හරි ඉඳපු කාලේ ඉඳපු මිනිස්සෙක්ට මේ පැපිලියානේ සුනේත්‍රා දේවී පිරිවෙන හදන එකක් දැනගන්න ඉඩයක් නෑනේ. ඒ නිසා සීත් වැරදි. සී කියන්නේත් කෝට්ටේ යුගයේමයි. හරිද? ඊට පස්සේ පාණ්ඩ්‍ය හමුදාවක් පැමිණ දළදා පැහැරගෙන යාම. ඒක සිද්ධ වෙන්නේ කොයි කාලෙද? පාණ්ඩ්‍ය හමුදාවක් ඇවිල්ලා දළදා වහන්සේ වරගෙන යන්නේ බලහත්කාරයෙන්. ඒක සිද්ධ වෙන්නේ යාපහුව තියෙන කාල පරිච්ඡේදය. එහෙනම් ඒක දැනගන්න පුළුවන්. ඇයි? ගම්පොළට කලින් ඉතින් යාපහුව තියෙන්නේ. ඒ නිසා D හරි. හරි. එහෙනම් A සහ C වැරදි. මේකේ අහන්නේ දැන ගැනීමට නොලැබෙන සිදුවීම්. හරි දැනගන්න බැරි වෙන්නේ එහෙනම් A සහ C. එහෙනම් මෙන්න උත්තරේ. හරි. ඉතින් මේ වගේ ප්‍රශ්නයක් තමයි ටිකක් අමාරුවක් අමාරුනේ. හැබැයි ඉතින් හරියට මේක තරක කරනවා නම් මේක ඇති දෙයක් නෑ. ඉතින් මේ වගේ ප්‍රශ්න ඔයගොල්ලන්ට බැරි නෑ. හරි පරිස්සමෙන් කියවලා කරොත් ඔයගොල්ලන්ට හරි හරියට වැඩ ටික කරගන්න හරියට මේකට උත්තර ලියා ගන්න පුළුවන් වෙනවා. හරි ඒ නිසා කලබල වෙන්න හොඳට කියවන්න. මොකද මේ જાතිය හැම ප්‍රශ්නෙම අපි කරලා තියෙන දැන් පන්තියේ. දැන් මේ අපිට ඕන තරම් කලින් පේපර්ස් වල හම්බෙලා නැද්ද? හම්බෙලා තියෙනවා. හරි උඩරට රාජධානියේ පැවති බද්ධ සංවිධානයේ තුල ඇතුන් ඇල්ලීමේ කාර්ය සඳහා කරු බද්ධ වෙනමයි මොකක්ද? කුරුවේ බද්ධ කියලා. ඒකට කිව්වේ කුරුවේ බද්ධ. හරි අනිත් බදු වර්ග ඔයගොල්ලෝ දන්නවනේ. හරි මඩේ බද්ද කියනවා ප්‍රවාහන කටයුතු වලට ප්‍රධාන වශයෙන්ම කරත්තවල අය කරපු බද්දක් ඒක. ඊට පස්සේ හැඳ බද්ද කියලා අපි කියන්නේ රෙදි වියනවට. හරි. හැඳ කියන්නේ මම ඔයගොල්ලන්ට කිව්වා රෙදි අඳින එකෙන් හරි කවන්නේ මතක තියාගන්න ඒක. ඊට පස්සේ රදා බද්ද කියන්නේ රෙදි හෝදනවට. රෙදි සේදීමට. හරි 18 වෙනි ප්‍රශ්නේ අපි ඉක්මනට ගොඩක් කරගෙන යන්. හරි ඔයගොල්ලන්ට ගැටලු තියෙන තැන් තිබ්බොත් අහන්න. මහනුවර රාජධානිය තුල තම බලය තහවුරු කර ගැනීමට පෘතුගීසින් අනුගමනය කරපු උපක්‍රමයක් මොකක්ද කියලා අහනවා. හරි මහනුවර රාජධානිය තුල තමන්ගේ බලය තහවුරු කරගන්න පෘතුගීසිලා මොකද කරේ? මෙතන තියෙන ඒ වගේ හරි. දැන් මේ සමහර උත්තර ඔයගොල්ලන්ට පේනවා මේ නිකන් බලපු ගමන් සමහර ඒවා වැරදි. කොණාපු බණ්ඩාර රසිකමල බාදීම කටයුතු එහෙමුනේ නෑනේ. කොණාපු බණ්ඩාර කියන්නේ පළවෙනි විමල ධර්ම සූරිය. එතකොට හරි යා ඒ අවස්ථාවේ අර තමන්ට ලද අවස්ථාවෙන් බලය ග්‍රහණය කරගත්ත මිසක් පෘතුගීසින්ට පහර දීලා පෘතුගීසින් යට උදව් කරේ නෑ නේද?
මොකද ඒකට ගන්න පුළුවන් අපිට උත්තරේ. දැන් මම එකක් දෙයක් අහන්න නැත්නම් උගලන්ට කම්මැලි වගේනේ. හ්ම්. ඔව්. කුසුමාසන දේවිය තම රැකවරණය යටතේ උඩරට රජ කරවීමට කටයුතු කිරීම. ඉතින් ඒක තමයි පෘතුගීසීන්ගේ අරමුණ උනේ. මොකද පෘතුගීසීන් දැනන් හිටියා මොකද කුසුමාසන දේවිය කියන කෙනානේ නේද? එයාගේ පියා උණ කරලියද්ද බණ්ඩාර, ඒ වගේම බෑණුනේ යමසිංහ බණ්ඩාර මේ තුන් දෙනා ඇවිල්ලා පෘතුගීසින්ගේ ආරක්ෂාව ඉල්ලුවේ. මොකද ඒගොල්ලෝ උඩට රාජධානිය අතහැරලා දාලා ආවා. රාජසිංහ රජුරුව උඩට ආක්‍රමණය කරපු නිසා. ඉතින් ඒ නිසා පෘතුගීසින් කල්පනා කරා කුසුමාසන දේවිය කියන්නේ උඩට රාජධානියේ රජකමට උරුමය තියෙන නීත්‍ය අනුකූල කෙනා. ඉතින් ඇයව කතෝලික රජිනක් හැටියට රජ කරවලා උඩරට රාජධානිය තමන්ගේ නේද පාලනය යටතට ගන්න. හරි. ඒකෙන් තමයි ඒගොල්ලෝ මහනුවර අල්ලගන්න හිතුවේ. නමුත් ඒක අසාර්ථක වුණා. කවුරු නිසාද? පළවෙනි මුලධර්ම සූරිම නැත්තම් කුණප්පු බණ්ඩාර එයාගේ මේක නිසා. හරි. එහෙනම් එකට අපිට ගන්න වෙන්නේ 18ට 4 වෙනි උත්තරේ. හරි. යුරෝපා ජාතීන් පෙරදිගට පැමිණීමට නව මුහුදු මාර්ග සෙවීමට උනන්දු වීම කෙරෙහි බලපෑ ප්‍රධානම හේතුව කුමක්ද? මොකක්ද ඒකට ගන්න පුළුවන් ළමයි? හරි බලපෑ ප්‍රධානම හේතුව. හරි අපිට ගන්න පුළුවන් තුන්වෙනි කාරණේ නේද? කොන්ස්ටාන්තිනෝපලය අහිමි වීම සහ පෙර අපර දෙදිග වෙළඳාමට බාධා ඇතිවීම. ඒක තමයි ඒගොල්ලෝ පෙරදිගට එන්න හරි මූලික වශයෙන්ම බලපාපු කාරණේ. දැන් ඊට කලින් මේ එහෙම ඒගොල්ලන්ට අවශ්‍යතාවයක් තිබුණේ නෑනේ. නේ හැමදාම ඔය ඔහේ ඉන්නවා ආසියාවෙන් උළුන්ට අවශ්‍ය කරන භාණ්ඩ ටික ඉතින් එනවා. ඉතින් ඒ නිසා ඒගොල්ලෝ ඒකට ලොකුවට උනන්දුවක් දැක්ුවේ නෑ. නමුත් කොස්තාන්තිනෝපලේ නැති වෙලා හරි ඊට පස්සේ ඒක ඉස්ලාම් භක්තික තුර්කීන් අතර යටත් වෙලා ඊට පස්සේ වෙළඳාමට බාධා ඇති වුණාට පස්සේ අන්න ඒගොල්ලන්ට තේරුණා පෙරදිගට යන්න දැන් පාරක් හොයා ගන්න ඕන. නැත්තම් කුළු බඩුත් නෑ, පෙරදිග ප්‍රදේශවලින් එන ඇඳුනුත් නෑ, මුකුත් නෑ. ඒ නිසා තමයි ඒගොල්ලෝ ඒකට පෙළඹුණේ. හරි ඊට පස්සේ මේ අනිත් ඒවා පස්සේ ආපු හරි සාධක පස්සේ ඒගොල්ලන්ට ඒවට බලපාපු දේවල්. මාලිමා යන්ත්‍රය වගේ නිපදවීම, ඒවා අර පුනරුද්ධයෙන් හොයාගත්ත අලුත් දැනුම, ඒවා තිබුණා, නාවික සිතියම් හැදුනා. ඊට පස්සේ ක්‍රිස්තු ධර්මයෙන් ප්‍රචාරය කිරීම වගේ ජාත්‍යන්තර කීර්තිය පස්සේ ආපු දේවල්. ජාතික රාජ්‍ය පාලකයන් නව මුහුදු මාර්ග සේවයට අනුග්‍රහය දැක්වීම ඒගොල්ලෝ සල්ලි වියදම් කරා. හරි. නමුත් පටන් ගත්තේ මොකෙන්ද? මේ තුන්වෙනි කාරණේ. ඊට පස්සේ 20 638 සහ 1766 ගිවිසුම් සම්බන්ධ නිවැරදි ප්‍රකාශය අහනවා. එතකොට මේකට මොකක්ද දෙන්නේ? නිවැරදි ප්‍රකාශය. එතකොට ලන්දේසින් සමග උඩරට රජුරු අත්සන් කළ ගිවිසුම්ය. ඒක හරි. නායක රජවරු සහ උඩරට රජවරු ප්‍රධාන නෑ වැරදි. ඉංග්‍රීසින් සහ උඩරට මේක ඉංග්‍රීසින් කාලේ නෙවෙයිනේ. පෘතුගීසින් සමග උඩරට ගිවිසුම අත්සන් එහෙම නෑ. ඒගොල්ලෝගේ අර පෘතුගීසින් එක ගිවිසුම අත්සන් කරේ නෑ. හරි. එහෙනම් පළවෙනි වාක්‍ය කියවද්දිම හරි. ලන්දේසින් සමග උඩරට රජවරු අත්සන් කරපු ගිවිසුම් තමයි මේ තියෙන්නේ. හරි දල වශයෙන් අදහසක් තියාගන්න මේව ගැන 1638 දී ළමයි මේ ගිවිසුම අත්සන් කරේ මොකටද? පෘතුගීසින් පන්නා හැරීම සඳහා. ඊට 1766 දී මේ ගිවිසුම අත්සන් කරේ දෙගොල්ලෝ අර වසර කිහිපයක් තිස්සේ එක දිගට සටන් කරානේ. සටන් කළා ඊට පස්සේ සාම විරාමයක් අපේක්ෂාවෙන් දෙගොල්ලෝ ගිවිසුමක් අත්සන් කරා. ඉතින් 766 අවසානයේ තමයි හරි ලන්දේසීන්ට සම්පූර්ණ වෙරළබඩ තීරුවම දෙන්න උඩරට රජවරු එකඟ වෙන්නේ. ඒකෙන් උඩරට රාජධානියට වෙරළ තීරයක් අහිමි වෙනවා. හරි ඊට පස්සේ ඒක 20 ඔන්න ඒ පේපර් එකෙත් 20න් ඉවරයිනේ. සමහර පේපර් තියෙන එහෙම සමානව 10ක් දීලා එහෙම දෙන. ඉතින් අපිට කියන්න බෑ මම ඉතින් ඒ අවුරුදු වල ඔල් වලට කොහොම වේද කියලා. සමහර අවුරුද්දෙන් ගානට 20 දෙනවා. සමහර අවුරුදු මොකක් හරි එක ශ්‍රේණියකින් පුළුවන්. හරි. ඉතින් ඔයගොල්ලෝ කොහොමද ඉතිහාසයනේ අහන්නේ. අපි දෙකම කරලා තියෙන්නේ හොඳට ප්‍රැක්ටිස් වෙලා තියෙන්නේ. ඒ නිසා ගැටලුවක් වෙන්නේ නැහැ. බලන්න ප්‍රශ්නේ. ප්‍රවාහන ශේෂ්ත්‍ර ගැනීම අහනවා. ප්‍රවාහන ශේෂ්ත්‍ර මොනවද මෙතන දිනවෙන සොයා ගැනීම. අපි ගත්තොත් හෙන්රි බෙල් හරි. ඊට පස්සේ හෙන්රි කෝර්න යක්ෂවාණේ කර්මාන්තයේනේ රෝල් එකක් හදපු කෙනා. සැමුවෙල් ක්‍රොම්ප්ටන් කියන්නේ මියුල් යන්ත්‍රය හැදුව දේශ කර්මාන්තය ගන්න බෑ. ස්ටිවන්සන් හරියා දුම්රිය එන්ජිම. එහෙනම්
A සහ D. තියෙනවද එහෙම උත්තරයක්? පළවෙනි එකෙම තියෙනවා. ඊට පස්සේ මැකඩම් ක්‍රමය සොයා ගැනීම නිසා පහසු කාර්ය ළමයි අහනවා. මැකඩම් ක්‍රමය හොයාගත්තේ මහා මාර්ග හදන්න. ශ්‍රී ලංකාව කෙරෙහි බ්‍රිතාන්‍යගේ අවදානම් වීමට බලපෑ ප්‍රධානම සාධකය වුණේ මොකක්ද කියලා අහනවා ළමයි. මොකද්ද පළවෙනිම කාරණය? වැඩියෙන්ම වශයෙන්ම ලංකාවේ පිහිටීම සහ ඒකේ තිබ්බ වැදගත්කම. ඊට පස්සේ ඒකත් එක්ක ත්‍රිකුණාමල වරායේ වැදගත්කම, ඒ වගේ දේවල්. ඊට පස්සේ තමයි ඉතින් ඔය ප්‍රංශවරු ලංකාව අල්ල ගනීද අනේ අපි ඒගොල්ලන්ට කලින් අල්ල ගන්න ඕන. ඒ වගේ දේවල් ඉතින් හිතුවේ ඊට පස්සේ. හරි මුලින් ඔය ලන්දේසින් එක එහෙම ලොකු ගැටුමක් වුණත් තිබුණේ නැහැ. යුරෝපයේ දුනත් ලන්දේසින් එක පෘතුගීසින් යාළුයි. ලොකුවට මේගොල්ලෝ අදහස් කරේ නැහැ. හරි. ඊට පස්සේ 18 නිදහස් අරගලයේ සම්බන්ධ නිවැරදි තොරතුරු ඇතුළත් පිළිතුරු තෝරන්න කියනවා. රයිට්. එතකොට 18 නිදහස් අරගලයේ සම්බන්ධ වෙන්නේ මොකක්ද ළමයි? රයිට්. එතකොට මේ ටොරින්ටන් ආණ්ඩුකාරවරයා හිටියේ ඒක වැරදිනේ. ඒක 1848 කියලා අපි හොඳටම දන්නවානේ. ගිය ගොඩාක් සැලකිල්ලෙන් කියවන්න. හරිද? හජ්ජේ මරික්කාර වෙල්ලස්සේ මුහන්දිරම් තනතුරට පත් කිරීම. ඒක තමයි ආසන්නම සිදුවීම. ඊට පස්සේ ගොංගාලේගොඩ බණ්ඩාර රජු ප්‍රකාශයට පත් කිරීම ඒක වැරදි ඒක 48. ඊට පස්සේ නිල්පොත නම් සංඛ්‍යාලේඛන සංග්‍රහය සඳහා තොරතුරු සෙවීම ඒකත් 48. හරි. එහෙනම් 18 සම්බන්ධ උත්තර එකයි තියෙන්නේ. very good. 24ට දෙවෙනි උත්තරේ. ඔව්. ඊට පස්සේ ග්‍රාමීය සුබ සාධනයේ පුරෝගාමී මෙහෙයක් ඉටු කළ ගම් සභාව අක්‍රිය වීම සිදු වුණේ කොයි කාලෙද කියලා අහනවා ළමයි. ගම් සභාව අක්‍රිය කරන්න තුනේ කෝල්බ්රුක් කැමරන් කොමිසම මගින්. ඒකේ කැමරන් කියන කෙනා තමයි ස්ටේට් ප්‍රසස් කරන ගැන කතා කරේ. එයා කිව්වා මේක හරියන්නේ නැහැ මේක අහෝසි කරලා දාන්න ඕනේ කියලා. මේක අහෝසි කරේ නැත්තම් මිනිස්සු අපේ ඉංග්‍රීසි උසාවි වලට එන්නේ නැහැ. ඒ නිසා වහාම මේක අහෝසි කරන්න කියලා කිව්වා. හරි. ඊට පස්සේ හරි. මෙන්න මෙතන මේ අදගන්න ශ්‍රී ලංකාවේ පිහිටීමේ වැදගත්කම, ඒ වගේම ත්‍රිකුණාමල වරාය විශේෂ වැදගත්කම. ඒකත් වැදගත්. හරි. පිහිටීමේ වැදගත්කම වගේම ත්‍රිකුණාමල වරායෙත් වැදගත්කම. ත්‍රිකුණාමලය නිසාත් ලංකාව සෑහෙන බ්‍රිතාන්‍යයට වටිනාකමක් ලැබුණා. හොඳට නැව් එහෙම තියාගන්න පුළුවන්නේ. ඊට පස්සේ අංක 2ට තමයි අර ලංකාවෙන් කුරුඳු හම්බෙනවා, ගම්මිරිස් හම්බෙනවා. අර ඒ වගේ වෙළඳ භාණ්ඩ වල වටිනාකම මේකට. මුලින් බැලුවේ පිහිටීමේ ත්‍රිකුණාමල තන්ත්‍රය තමයි. දැන් මේකේ තියෙන එක කරුණයිනේ. ඒකට ත්‍රිකුණාමලෙත් කොහෙන් හරි ලියා ගන්න. හරි. මේක කෝල් බුකින් හවුස් කරේ. ඊට පස්සේ නවකතාවල විවිධ චරිත සංවාද ලක් කිරීම මගින් මධ්‍යසාර භාවිතයේ අනිස විපාක පැහැදිලි කර පුද්ගලයා දැන් අර පේපර් එකේ ඇහුවේ ළමයි අනගාരിക ධර්මපාලතුමා ගැන. මේකේ අහනවා හරි නවකතා වලින් කවුද අමද්දේපය පාරදායකුනේ කියලා පියදාස් සිරිසේන මහතා. හොඳයි. හරි මම හිතුවා very good. ජෝතිසිල්ල එයාවත් මේ හරි මුල් කාලේ ඉඳපු නාට්‍යකරුවෙක්. අර මේ ජෝන්ද සිල්වා කියලා ඔය සමරු රංගහලක් තියෙන එල්ෆින්ස්ටන් එක. ජෝන්ද සිල්වා. එතකොට යාගේ අර නාට්‍ය නම මතක තියාගන්න සිංහල පරාභව. තමයි නාට්‍ය නම. හරි ඊට පස්සේ ක්ලේශන ළමයි නේද? ඔයාලා හිතනද මොකටද කියලා? මේ නමුත් ඉතින් අපි මේ නැවත සිලබස් එක දෙතුන් පාරක් සාකච්ඡා කරනවා වගේ තමයි ඉතින් අපි මේ එක පේපර්ස් ටික නැවත කරන්නේ. ඉතින් හරි පොඩ්ඩක් ඉතින් වේගෙත් එහෙම හදාගෙන හරි උත්සාහ කරන්න පැයට දෙන පේපර් එක විනාඩි 45න් වගේ කරන්න. කොයිම වෙලාවකවත් ළමයි විනාඩි 20 විනාඩි 20න් විනාඩි 15න් කරන්න යන්න එපා. හරි එතකොට ඔයගොල්ලන්ට සමහර ප්‍රශ්න හරිවත් හරියට කියව ගන්න බෑ. එතකොට ඔයගොල්ලෝ වැරදි උත්තර ගහන්නේ. හරි MCQ පේපර් එක කරද්දී මේ භාගින් විතර කරලා නිදා ගන්න එපා. හරි විනාඩි 40ක්වත් අරගෙන හොඳට කියවලා කරන්න. මොකද සමහර දැන් තියෙනවා වරදින්න එහෙම නිකන් වන්නේ නවන්නේ. ඒ වගේ පොඩි වෙනසක් වුණත් ඇති. හොඳට දන්න එකක් වැරදෙන්න.
හරි එහෙම කරලා ඊට පස්සේ ඉතුරු විනාඩි 20 හෝ ඉතුරු විනාඩි 15 නැවත බලන්න දෙතුන් පාරක්. හරි වෙලාව තියෙනවා නැවත දෙතුන් පාරක් චෙක් කරන් තමන් ගහපු උත්තර හරියද? බලන්න දැන් 27 නම් 27 එකට ගහලා තියෙන 27 දාංකේ. හරි එහෙම බලන්න මොකද ටුකේ ඉන්නේ. ඒ නිසා දැන් ආපහු දැන් ඔය පැන්සලෙන් මාක් කරලා ආයෙ පෑනෙන් මාක් කරන්න යන්න එපා. හරි එකපාරින් ගහන්න. හරි මේ ආයෙ කප කප මේව කරන්න යන්න එපා. මේ වැරදුනොත් ඒක පැහැදිලිව කපන්න. හරි පේපරේ කුරුටු ගාලා මේ මේව කරගන්න යන්න එපා. වැරදුනොත් ඒක හරි පොඩ්ඩක් කපලා අනිත් එකේ ලකුණු කරන්න. හරි. මේ හරියට පේන විදිහට ලකුණු කරන්න නැත්නම් දැන් සමහර වෙලාවට දැන් ළමයි ඔය කටුකොලේ මාක් කරද්දි මෙහෙම ප්‍රමුඛ හතර දින වේදාකෝ. හරි. ඔන්න උත්තර 1 2 3 4 දැන් මෙහෙම බහුවර්ණ කොලේ කොටු තියෙනවා නම් දැන් ඔයගොල්ලෝ මුලින් දෙවෙනි උත්තරේට ගැහුවා. දැන් ඔයගොල්ලන්ට හිතන දැන් මේක වැරදි. හරි. හරි වැරදි නම් දැන් ඔක කැපුවයි කියමුකෝ. හරි. හරි ඕක දැන් මෙහෙම මොකක් හරි විදියට ඕක දැන් ඔයගොල්ලෝ මේක කපලා දාන්න. හරි. මොනද ඔහම කැපුවා. කපලා ඊළඟ උත්තරේ දැන් ඔයගොල්ලෝ හිතනවා තුන්වෙනි එක තමයි ආත්ම හරි කියලා තුන්වෙනි එක මෙහෙම ගහලා දාන්න. හරි එහෙම නැතුව දැන් සමහරවල් වෙලාවට ළමයි මේක කපන්න කියලා ගිහිල්ලා දැන් මේක ගහපු උත්තරේ අපි තුමු දැන් ඔයගොල්ලෝ මුලින් ගහුව එකට කියලා මේ එක කපන්න කියලා සමහරවල්ට මේ එක තව දුරටත් වගේ හයිලයිට් කරනවා. මේක හරි කපන වෙනකොට සමහර ළමයි කරන්නේ හයිසයිට් කරනවා. ඔක හයිලයිට් කරලා පස්සේ මේක තමයි හොඳට පේන උත්තරේ. මේක සමහරට පේන්නේ නැහැ. සමහරලාට මේ සම්පූර්ණයෙන්ම කපලා දානවා උත්තර ඔක්කොටම ගහලයි කියලා. ඉතින් ඒ නිසා ඔයගොල්ලෝ මොකක් හරි උත්තරයක් කපද්දී ඒක හරියට කපන්න හරි ඒ කියන්නේ කටු ගාලා දාලා ඊට පස්සේ නිවැරදි උත්තරේ පැහැදිලිව ලකුණු කරන්න. හරි මේ නිසා අර හැම එකම කප කප යන්න නැත් එපා. හරි වැරදුනා කියලා තේරුනොත් ගොඩක් එහෙම කරන්න. ඔය සමහර වෙලාවට ඉතින් ඔයගොල්ලෝ අර නිකන් හරි දැන් මේක හිතන්නකො මොකක් හරි අවුල් මුණා කියලා. හරි මොනවාක්වත් කරගන්න බැරි වුණොත් ළමයි හරි මොකක් හරි පොඩි ඊතලයක් හරි මාක් කරලා ඉන්න මේක තමයි හරි උත්තරේ කියලා හරි. හරි කටුකොලේනේ මොකද ඔක බලන්නේ හරි මැෂින් එකක් හරි මොකක් හරි ස්කෑනරයක් හරි නෙවෙයිනේ. මේ ඔක බලන්නේ ඉතින් ගුරුවරයෙක් නිසා. එතකොට ඒක දැක්කොත් එයා ඒක පොඩ්ඩක් බලලා හරි මේව කරා. මම කියන්නේ නැතුවම බැරි අවස්ථාවක්. නැතුව හැම උත්තරේටම මේක කියලා ඉරි ගහන්න යන්න එපා. හදිසියේ කරගන්නම දෙයක් නැති වුණොත් ඔයගොල්ලෝ විකල්පයකුත් කියන්න බෑ. එහෙම වුණොත් විතරක් අර වගේ දෙයක් කරන්න දැන් හදිසිය හරි එහෙම ප්‍රශ්නයක් වුණොත් දැන් එහෙම නිතරම උත්තර මාරු කරන්නේ නැහැ ඔයගොල්ලන්ට හරියට පාඩම් කරලා ගියොත් මේ කියන්නේ වගේ මොනවාම හරි අර විසඳ ගන්න බැරි ප්‍රශ්නයක් ආවොත් එහෙම ආයෙ කටුකොල දෙන්නේ නැහැ ළමයි. එහෙම දෙන්න තහනම්. එහෙම දෙන්නේ නැහැ බං මධ්‍යස්ථානවල. ওই දෙන කටුකොලේ තමයි ඔක්කොම කරන්න ඕන. ඒ නිසා ඒවයි මේ ඉරා ගන්න නැතුව පරිස්සමට කරන්න මේ පැන්සලෙන් ගන්න යන්නත් එපා කියන්නේ ඒකයි ගැටලුව. දැන් ළමයිකු නිතර මක මක මේව කරන්න ගියාට පස්සේ ඔය ඊට පස්සේ ඉරෙනවා. ඉතින් මේ ඒ නිසා හරියට බලලා හරි ඒක ලකුණු කරන්න මේව කරගන්න යන්න එපා. දැන් මම පන්තියේ වුණත් ඔයගොල්ලන්ට වෙනම කටුකොලයක් දුන්නේ පුරුදු වෙන්න. දැන් ඉස්කෝලේ ගොඩක් වෙලාවට දැන් ඔය අපේ දවස්වල නම් එච්චර ඔය කටුකොල කතන්දර ආරම්භ ඉස්කෝල වලින් එච්චර මේවා කරේ නෑ ළමයි. මේ ගොඩක් වෙලාවට ඉතින් වාරේ භාගයට අපි දෙන පේපරේ තමයි MCQ එක මාක් කරන්නේ. පස්සේ තමයි ඔය කටුකොල ආරම්භ පුරුදු කරන්න ගත්තේ. ඉතින් ඔය නමුත් දැන් වාරි භාගවලට ඔයගොල්ලෝ අනිවාර්යෙන් කටුකොල දෙනවනේ. ඉතින් ඒ නිසා ඔයගොල්ලෝ මම හිතනවා කටුකොලේ ලකුණු කරලා පුරුදු වෙතී කියලා. මම ඉතින් තව පොඩ්ඩක් ඒක අර නුහුරු ගතියක් නොදැනෙන්න තමයි මම ඔය පන්ති දින මේකට උගලන MCQ sheet එකක් වෙනම දුන්නේ. ඒකට ඔයගොල්ලන්ට ඒකේ වැඩ කරන හැටි ගැන අදහසක් තියෙනවනේ. ඉතින් මම පේපර් ක්ලාස් එකේදී නම් දැක්කේ නෑ කවුරුවත් එහෙම අර සෑහෙන කපල කොටලා එහෙම ඒවා කරලා තියෙනවා. ඉතින් ඒ තමයි කිව්වෙත් නෑ පේපර් ක්ලාස් දවස්වල. නමුත් මම මේ අදිසි මතක් වුණ වෙලාවයි කිව්වේ වගේ හරි ගැටලුවක් ආවොත්ම විතරක් කරන්න වැඩක්. හරි. එහෙම දෙයක් වුණොත්ම විතරක්. හරි. මොකද නැත්තම් ඔය බලද්දි මුලින්ම කරන්න ගුරුවරු මේ කොලේ මාක් කරන්න කලින් මුලින් බලනවා දැන් මෙහෙම හතරක් තියෙනේ වගේ ළමයි හරි උත්තර දෙකක් හෝ වැඩියෙන් කීපයක් මාක් කරලාද. ඒක තමයි මුලින්ම බලන්නේ. හරි. මුලින්ම මේ දැක්ක ගමන් දැන් මේ කොළ ටික හම්බුන ගමන් මේ පෑන අරගෙන මාක් කරන්න යන්නේ නැහැ. මුලින්ම බලනවා. හරි. ළමයි ඉන්නවනේ මේ අර කපටි ළමයි. දැන් සමහරලාට උත්තර දෙකම ෂුවර් වගේ නම් දෙකටම ගහනවා. හරි සමහරට බලන ගුරුවරයා හරි මේ සමහරට වැරදිලා හරි මෙහෙම ගහයි කියලා. ඔයගොල්ලෝ MCQ sheet mark කරන්නේ අර හිල් තියෙන කොලයක්. අර ඔයගොල්ලෝ දන්නව නේද? දැන් ඔය ඔයගොල්ලන්ට හම්බෙන කටු කොලේම ඒක පංච් කරලා වගේ අර හරි උත්තර තියෙන කොටු ටික කපා ගන්නවා. ඊට පස්සේ කොටු ටික කපාගෙන ඒ කොටු ටික තියෙන කොලේ ඔයගොල්ලෝගේ MCQ sheet එක උඩින් තියලා තමයි mark කරන්න ගන්නෙ. හරිද? පේපර් මාකින් වල කරන්නේ එහෙම. එතකොට ලේසියිනේ. නැත්තම් අර එක්කලා මාක් කරන්න ගියාම වෙලා යනවනේ. එතකොට අර විදියට බලලා දැන් ඔයගොල්ලෝ යටින් කොටු තියෙනවනේ. 10 10 කොටු තියෙන්නේ. හරි ලකුණු දාන්න.
ඒතර 10 10 තියෙනවෙන් බලලා මේක දැන් අර හරි හිල් වලින් කපපු කොටු ගන්න පේනවනේ. ඒතර බලලා ඒක යටින් ගන්න දානවා 8 හරි 9 හරි 10 හරි 10 හරි එහෙම දානවා. හැබැයි ඔහොම දාද්දි මෙහෙම දෙකක් තුනක් ගහලා තිබ්බොත් එහෙම එතකොට ඒවත් ගණන් වෙනවනේ නේ. එතකොට උන්නම් කෙනෙක්ට 40ට හරි 40ම හරි යන්න පුළුවන් ඕම ගැහුවොත්. ඒතර එහෙම මේ ගැහුවොත් අසාධාරණයිනේ හරියට කරලා ඒ නිසා අර කටුකොලේ අර මේ අර හරියට උත්තර කපපු මේ උත්තර පත්‍රයේ තියෙන මේක තියන්න කලින් මුලින් බලන්න මේ වගේ එක වගේ උත්තර හරි එක ප්‍රශ්නෙට උත්තර කීපයක් ලකුණු කරලාද එහෙම බලලා ඒව හරි දැක්කම මෙහෙම එකපාරෙන් කපලා දානවා. ඒව කපලා තමයි හොඳට චෙක් කරලා ඊට පස්සේ තමයි අර මේ රවුන්ඩ් ටික කපපු MCQ sheet එක තියලා මාක් කරන්න ගන්න. ඉතින් ඒ නිසා තමයි මේ කිව්වේ සමහරවිට මෙහෙම නිකන් එකලා පාඩ කරන්න ගියොත් එහෙම ඒ උත්තරේ හොඳට පේනවා ඒක වගේ තමයි කියලා උත්තරේ. හරි. ඉතින් මේ ඒ නිසා ඒව ගැනත් පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. මේ සමහර ළමයි ඔය වගේ ඒවා මේ කරලා හරි අර පොඩි පොඩි අත්වැරදි කරන්න ගිහලා තමයි මේ සමහරවිට අර ඒක එන්න තියෙන එක සමහරවිට මිස් වෙලා සමහර ළමයිට එන්නේ. එහෙනම් හරි පන්ති පේපර් වල හොඳට ලකුණු තියෙනවා. හැබැයි මොන හරි අනපේක්ෂිත හේතුවක් නිසා හොඳට ලකුණු තියෙන විෂයකට අන්තිමට ලකුණු මේකක් අඩු වෙනවා. හරි. එහෙම වෙනවා මහර හරි අර කලාතුරකින් ළමයිට ඉතින් තමයි රීකරෙක්ෂන් ගාම සමහරට ඉතින් වෙනස්ලා එනවා. ඉතින් මේ MCQ මාක් කරත් ගොඩක් ඒ වෙනස් සැලකිලිමත් වෙන්න බය වෙන්න එපා. දැන් ඔයගොල්ලෝ වාරි භාගات ලිව්වනේ. ඒ ලියපු වගේම හරි වැඩ ටිකක් තමයි ඒකෙත් කරන්න තියෙන්නේ. ඉතින් එසා බය වෙන්න එපා ළමයි. හරි. ඒක ඔයගොල්ලෝ වුණ තරම් පේපර්ස් කරලානේ තියෙන්නේ. පේපර්ස් කරපු නැති ළමයි තමයි දැන් මේ දවස් ටික බය වෙන්න ඕන. ඒ පාස් පේපර්ස් මුකුත් කරලා නැහැ. කිසිම ලෑස්තියක් නැහැ. මේ ඒ කට්ටිය තමයි බය වෙන්න ඕන. නමුත් ඔයගොල්ලෝ බය අවශ්‍යතාවයක් නැහැ. මොකද ඔයගොල්ලෝ වුණ තරම් වැඩ කරලා තියෙන්නේ. හරි. ඊට පස්සේ ඊළඟ ප්‍රශ්න බලන්න 27. මිෂනාරිවරුන් ලංකාවේ තමන්ගේ ආගම ප්‍රචාරය කිරීමේදී කොළඹ මධ්‍යස්ථානය කොටගෙන ක්‍රියාත්මක වූ මිෂනාරී සංවිධානය මොකක්ද කියලා අහනවා. තමයි බැප්ටිස්ට්වරු තමයි අන්න හරි. බැප්ටිස්ට්වරු තමයි ලංකාවේ කොළඹ නගරයේ ආශ්‍රිතව ඒගොල්ලෝගේ පල්ලි එහෙම ඉදි කරලා ඒව ආශ්‍රිතව පාසල් හදාගෙන ගියේ. බැප්ටිස්ට්වරු. හරි. ඊට පස්සේ අනිත් ඒවාත් පොඩ්ඩක් නිකන් දල වශයෙන් බලාගෙන යන්න. ඊට පස්සේ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය පාලන සමය තුල මෙරට සිදු වූ වෙනස්කම් දැක්වෙන පිළිතුර. බ්‍රිතාන්‍ය පාලන කාලේ වෙනස්කම් විතරක් අපිට මොනවද ගන්න පුළුවන්? දැන් කුරුඳු වෙලඳාම ගන්න බෑ. කුරුඳු වෙලඳාම කොයි කාලේ ළමයි? ලන්දේසින් කාලේ නේද? ඒ නිසා ඒක ගන්න බෑ. රාජකාරී ක්‍රමය අහුසු කිරීම මේක ගන්න පුළුවනි. ඊට පස්සේ මහා මාර්ග සතුම්රි මාර්ග ආරම්භ කිරීම ඒව හරි. ඊට පස්සේ ව්‍යවස්ථාදායක සභා පිටීම ඒකත් බ්‍රිතාන්‍ය පාලන කාලෙම තමයි. ඒ 1833 නේ කොල්බුක් ඇවිල්ලා ඒක පටන් ගත්තේ. ඒ නිසා අපිට ගන්න පුළුවන් මෙන්න මේ උත්තර. එතකොට මොකෙන්ද පටන් ගන්න ඕන? B වලින් නේ. B වලින් BCE මේක තමයි උත්තරේ. ලංකාව ශ්‍රී ලංකාව කියලා නම වෙනස් කරේ කොයි කාලෙද ළමයි? 72 ව්‍යවස්ථාවේ. එතන ලියා ගන්න 1972. සිරිමා බණ්ඩාරනායක වෙනස් කරේ. ඊට පස්සේ ඒකට හරි දරා ගන්න බැරුව තමයි ජී.ආර්. ජයවර්ධන මහත්තයා මොකද කරන්නේ? එයා ශ්‍රී ලංකාව කියන එක තව වෙනස් කරනවා. එයා දානවා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය කියලා. එයා නම තව දික් කරනවා. හරි. එතකොට ඒ 78 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ. හරි. ඒතර ඔයගොල්ලෝ වෙනස්කම් මතක තියාගන්න මම ඔය එකින් එක විස්තර කරා. ආම කරද්දී. ඊට පස්සේ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය පාලනය නිසා හටගත් අද දැක්වෙන වෙනස්කම් අතරින් සංස්කෘතික වෙනස්කම් දෙකක් දැක්වෙන මොකක්ද කියලා අහනවා. මේක ලේසි ප්‍රශ්නයක් නේද? සංස්කෘතික වෙනස්කම්නේ අහන්නේ. ඉතින් සමාජ ශාලා සානිවාඩු එකේදී බෙහෙවීම, ඊට පස්සේ බටහිර ආහාර පාන උරුමය මේවා තමයි කම්කරු පන්ති වෘත්තීය සංගම් මේවා දේශපාලන පැති වෙනස්කම්. නේ? එහෙනම් A හරි D හරි මේක උත්තරේ. ඡන්ද පෙත්සම් පිළිබඳ නඩු ඉදිරිපත් කළ යුත්තේ පහස් සඳහන් කුමන අධිකරණයටද? මේක අර දකුණු පළාත් පේපර් එකෙත් අහලා තිබුණා. මොකටද ළමයි ඒවා ශ්‍රේෂ්ඨ අධිකරණ. ඒක තමයි ඒවා විභාග කරන්නේ. දැන් ඔයගොල්ලෝ මේ අද නිවුස් බැලුවා නම් මේ දැන් අද නිවුස් බලන ඔයගොල්ලෝ වෙලාවක් හම්බුන්නේ නැහනේ. මේ ක්ලාස් එක නිසා. හරි ඔය දවල් එකටත් මම හිතන්නේ කියන්න ඇති මේ දැන් ඔය දැනුත් ඔය එක ඡන්ද පෙත්සමක් ඇවිල්ලා තිනවා. මේ ඔය කවුද හිටපු മന്ത്രിවරයෙක් වන රාජිත් සේනාරත්න මහතා එයා ඡන්ද පෙත්සමක් දාලා තිනවා මේ කළුතර දිස්ත්‍රික්කයේ ඡන්දාපව් ගණන් කරන්න. මොකද
ඔය රෝහිත අපේගුණවර්ධන පාර්ලිමේන්තුවේ ඉන්නේ. ඉතින් එයා දීලා තියෙන 100 ඡන්ද 100 ගණක් වැඩි එල්ලු. ඉතින් ඒ නිසා මෙයා කියනවා ආපහු වතාවක් ඡන්ද ගණන් කරන්න කියලා. මොකද තමන්ට හරි තමන් වෙන්න පුළුවන් කියලා හරි මැතිවරණ දීලා තියෙන්නේ. ඉතින් ඒ වගේ ඉතින් ඡන්ද පෙස්සන් ඉතින් තියෙනවා නේද? ඉතින් ඒ වගේ ඒවා ශ්‍රේෂ්ඨාධිකරණය තමයි හරි විභාග කරන්නේ. අනිත් උසාවි නෙවෙයි. හරි. නිදහසින් පසු මෙරට පැවැත් වූ මහමැතිවරණ ඉතිහාසය දෙස බලන විට එහි කැපිපෙනෙන ලක්ෂණයක් වූයේ. එතකොට මොකක්ද අපිට ඒකේ උත්තරයට ගන්න පුළුවන්? තනි පක්ෂයක් ලෙස මැතිවරණ ඉදිරිපත් වීම. ඒක ගොඩක් වෙලා ළමයි තනි පක්ෂයක් හැටියට ගියාට පස්සේ ඡන්ද ගන්න පුළුවන් පොඩ්ඩයිනේ. ඒ නිසා ගොඩක් වෙලාවට සිද්ධ වෙන දේ තමයි පක්ෂ කීපයක් එකතු වෙලා පෙරමුණක් හැටියට තරඟ කරනවා. පෙරමුණු හදා ගන්නවා, සන්දාන හදා ගන්නවා. ඒ වගේ තමයි ගොඩක් වෙලාවට තරඟ කරන්නේ. දැන් ඔය දැන් පහුගිය අපි මැතිවරණය සැලකුවත් ජාතික ජනබලවේගී කිව්වම ඒකේ ජනතා විමුක්ති පක්ෂය විතරයි. තමිල්වලට සහාය දීපු කණ්ඩායම් කීපයක් හිටියේ. ඒතකොට ඒ කණ්ඩායම් වලට മന്ത്രി දුර එහෙම කීපයක් හිමු වුණා. සමහර ස්වාධීනව ඉදිරිපත් වුණාට පස්සේ ආපහු ජාතික ජනබලවේගයේ ආණ්ඩුව ඇතුළට එකතු වුණා. එතකොට මේ වගේ කණ්ඩායම් එකතු වෙලා දැන් ඔය දැන් සමගි ජනබලවේගය නම් අපිට එක පක්ෂයක් හැටියට ගන්න පුළුවන්. ඊට පස්සේ හැබැයි සමහරලාට ඒගොල්ලෝ ඔය සමගි පෙරමුණ වගේ ආය කතන්දරයක් ආයි කියනවා. මේ එහෙම තරම් කරන්නයි කියලා. දෙවන සහ මුස්ලිම් පක්ෂත් ඒගොල්ලන්ට ওই වෙලාවකට තියෙනවා. මොනෝගනිස්ම යට නේද? හරි. ඒගොල්ලෝ නම් වැඩි දේශපාලන අරමුණු හුරු නැතුව ඇති. ඒගොල්ලෝ වැඩි බලන්නේ නැති නිසා. ඉතින් අපි ඉගෙන ගත්ත පෙරමුණ මොනවද? අපි ඉගෙන ගත්තා මහජන එක්සත් පෙරමුණ නේද 1956 ඡන්දෙදී. ඒකෙන් තමයි බණ්ඩාරනායක මහත්තයා දින්නේ. ඊට පස්සේ එයාගේ නෝනා සිරිමාවෝ බණ්ඩාරනායක එයා 1970 සමගි පෙරමුණ හදාගෙන අන්න මැතිවරණට ඉදිරිපත් වෙලා එයා ඒකෙන් දින්න. ඉතින් මේ වගේ හරි ගොඩක් තුලා පෙරමුණක් හැටියට තරඟ කරනවා. ගරම් ගොඩක් දිනනවා. හරි පෙරමුණක් හැටියට තරඟ කරා. හරිද මේ සමහර ප්‍රශ්න මේ සමහර ප්‍රකාශ වැරදි. දැන් සියලුම පක්ෂ ජනවාර්ගික පදනම් මත ගොඩ නැගීම එහෙම වැරදි දැන්. ගොඩක් වෙලාවට සිංහල අය එහෙම වෙනම පක්ෂ දාගන්න යන්නේ නැහැ. ওই දෙමළ සහ මුස්ලිම් කට්ටිය තමයි එහෙම අර ජනවාර්ගික පදනම් මත පක්ෂ දාගන්න යන්නේ. ඒතර වැඩි ගණනක් වාමාංශික පක්ෂත් එහෙම නෙවෙයි. දැන් ඔය ගත්තත් ඒ කියන්නේ සමහර විමාංශිකයි කියලා කිව්වත් ඇත්තට වාමාංශික මෙහෙම කතන්දරයක් නෑ. හරි. ඒ ටිකේ ආයි ලොකුට කියන්න දෙයක් නෑ නේද? හරි. 32 බ්‍රිතාන්‍ය රැජින ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකාව ලෙස ධූරය දැරීම අවසන් වුයේ මොකින්ද කියලා අහන ළමයි. තමයි ලංකාව පළමු වාරට හරි සම්පූර්ණයෙන්ම 100%ක්ම නිදහස් හරි ස්වෛරී රාජ්‍යයක් බවට පත් වුණේ 1972 පළමු වන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින්. අපි ඒකෙදි තමයි හරි මුල්ම වතාවට හරි අපේම කියලා පානතන්ත්‍රයක් පිහිටුවා ගන්නේ බ්‍රිතාන්‍ය සමග තිබුණු සියලු ව්‍යවස්ථානුකූල බැඳීම් අවසන් කරලා. ඊට පස්සේ 33 මේ ප්‍රශ්න අපි කතා කරානේ ලංකාවේ සුළු අපනයන භෝග පරිශ්‍රණය මාතේ ප්‍රදේශේ. එළවද දිනවා ඉන්නේ මොනවාද? පොල් ඊට පස්සේ තලව කැලේ. හරි ඔන්න ඒව ටික මතක තියාගන්න. හරි සුළු අපනයන භෝග පරිශ්‍රණ ආයතනයක් කියනවා. ඒකට අර පොදුවේ ඔක්කොම සුළු අපනයන භෝග වගේ. ඔය ඊට පස්සේ මම උන්ට නිකන් අර අමතර දැනුමට වගේ කිව්වා ඔය කුරුඳු වලටත් එකක් තියෙනවා මාතර. ඒ පැත්තේ නෙවෙයි ළමයි වැඩිම කුරුඳු ඉන්නේ මාතර පැත්තේ ලංකාවේ. හේතු ගැබෙල් නම් බද්ධායකරේ කුමක් සඳහාද කියලා අහන ළමයි. sorry. ගැබෙල් බද්ධායකරේ මොනවාගේද ලුණු වලින් නේද වසරකට වැඩි හිටියෙක් ලුණු රාත්තල් 7ක් ගන්න ඕන. කෑවත් අත ලුණු ගන්න ඕන. හරි. තමයි නීතිය. ඊට පස්සේ සන්නද්ධ බටයින් යොදාගෙන කළු කමිස හමුදා පවත්වාගෙන ගියපු 나යකයා කවුද අහනවා. මම උගලන්ට පින්තූරයකුත් දැම්මනේ බලන්න කළු කමිස සඳහන් ඉඳපු හමුදා අක්කාට හිටිය ළමයි. බෙනිටෝ මුසෝලිනිට. ගැබෙල් බද්ධායකරේ ලුණු වලට ඊට පස්සේ මාර්ෂල් සැලැස්මෙහි නිර්මාතෘවරුන්ගේ මූලික අරමුණ වූයේ. තමයි මාර්ෂල් සැලැස්ම හැදුවේ කවුද? ජෝන් මාර්ෂල් කියලා කෙනෙක් තමයි ඔයගොල්ලෝගේ පොතේ හැටියට. හැබැයි නම ජෝන් නෙවෙයි කියලා මම ඔයගොල්ලන්ට කිව්වා. ඉතින් හරි කොහොමද කොහොම හරි මේ මාර්ෂල් සැලැස්මේ අරමුණ උනේ විනාශයටපත් වුණු යුරෝපයේ රටවල්
හරි ඒවා නැවත නගා සිටුවීමේ රටවල් නැවත දියුණු කරන්න සංවර්ධනය එකෙන් අපේක්ෂා කර. හරි මාර්ෂල් සැලැස්ම නැත්නම් මාර්ෂල් ප්ලෑන් කියලා අපි ඒකට කියනවා. ඊට පස්සේ 37 මහලේකම් පත් කිරීම අන්තර්ජාතික අධිකරණයේ විනිශ්චයකරුවන් ඊට පස්සේ බඳවා ගැනීම නව සමාජිකයන් සංවිධාන බඳවා ගැනීම මේ වගේ දේවල් කරන්න ළමයි එක්සත් ජාතීන්ගේ කුමන ආයතනයටද? අපි එක්සත් ජාතීන්ගේ එකක් සම්මන්ත්‍රණයක් දාලා කතා කරානේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්යභාරයන් ටික. එතකොට ළමයි මේවා සම්බන්ධ වෙලා එන්නේ කෙලින්ම මොන ආයතනය හරහාද? එක්සත් ජාතීන්ගේ හරි උත්තරේ මහා මණ්ඩලය හරහා. මේක හරහා තමයි මේ ප්‍රධාන කාර්යයන් ටික සිද්ධ වෙන්නේ. ඒතකොට දැන් ඔය අලුත් සමාජිකයෙක් ගන්නවද? හරි ඒ වගේ දේවල් ඒක හරහා තමයි යෝජනා ආරම්භයව ඇති කරන්නේ. ඉතින් ඒකත් පොඩක් මතක තියාගන්න. දැන් ඔය පලස්තීන වගේ රටක් තාම එක්සත් ජාතීන්ගේ සංවිධාන සමාජිකයෙක් නෙවෙයි. ඉතින් ඒ නිසා තමයි ඊශ්‍රායලෙ ඉතින් බය නැතුව ගහන්නේ. හරි පලස්තීනයේ එක්සත් ජාතීන්ගේ සංවිධාන සමාජිකයෙක් වුණා නම් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඍජුව මැදිහත් වෙන්න තිබ්බයි. තමන්ගේ සමාජිකයෝ දෙන්නෙක් එහෙම යුද්ධ කරන්න බෑනේ. ඉතින් ඒ නිසා පලස්තීනයට එහෙම ලොකු ජාත්‍යන්තර සහයෝගයක් නෑ. දැන් ඔය ඇමරිකාව වුණත් ඉන්නේ කාගේද? ඊශ්‍රායලයේ පැත්තේ. හරි ඊට පස්සේ අපි මම හිතනවා ඔයගොල්ලෝ ගාව ෂෝට් නෝට් එක තියෙනනේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට අදාළව. අපි පහුගිය ක්ලාස් එකේ ඇන්දා. ඊට පස්සේ ඊළඟ ප්‍රශ්න දෙක බලමු. හරි ABC ප්‍රකාශ යුගලයකින් දක්වලා තියෙනවා සම්බන්ධතාවට. ඉතින් මේ ජාති ප්‍රශ්නයක් ඉතින් හැමදාම විභාගෙට අහනවා නේද? පළමුවෙන්නේ වර්ධනයේ දෙවැන්නේ බලපෑම දක්වන ප්‍රකාශය. මොකක්ද අපිට ගන්න පුළුවන්? පළමුවෙන්නේ වර්ධනයේ. ඉතින් මේ වගේ ප්‍රශ්න පොඩ්ඩක් හිමීට කියවලා බලලා මේව කරන්න. දැන් අපිට ගන්න පුළුවන් D උත්තරේ නේ. හරි ඔටෝ වොන් බිස්මාර්ක් හරි දෙවැන්නේ බලපෑම. ඔටෝ වොන් බිස්මාර්ක් තමයි ජර්මනි එක්සත් කිරීම ව්‍යාපාර නායකයා බවට පත් උනේ. ඉතින් එක්සත් කිරීම ව්‍යාපාරය හොඳට සිද්ධ වෙලා ජර්මනිය කියලා අවසානයේ හරි තනි රාජ්‍යයක් බිහි වෙනවා. ජර්මන් භාෂාව කතා කරන ජනතාවගේ. ඊට කලින් ඒගොල්ලෝ ගොඩාක් පළාත් සහ කොටස් වලට වෙන් වෙලානේ හිටියේ. ඊට පස්සේ පළමුවන්නේ බිඳ වැටීම කෙරෙහි දෙවැන්නේ බලපෑම දක්වන ප්‍රකාශ යුගලයේ ඒතර ළමයි සාර පාලනය. හරි සාර කියන රුසියා ඇඳපු රජවරුන්ගේ හඳුන්වන නම සාරවරු. ඉතින් ඒගොල්ලෝ මේ පාලන තන්ත්‍රය අවසන් වුණේ හරි පළමුවන්නේ බිඳ වැටීම සිදු වුණේ රුසියානු විප්ලවයේ ප්‍රතිඵලයක් හැටියට. ඒ නිසා මේකට A. මේ දෙකයි අතර සම්බන්ධයක් නැත්තේ ළමයි. මෙන්න මේකෙදී පළවෙනි ලෝක සංග්‍රාමයේ එක්සත් ජාතීන්ගේ සංවිධානය අතර සම්බන්ධයක් නැහැ. පළවෙනි ලෝක යුද්ධ ඉවර වෙලා පටන් ගත්ත එක අපි කියන්නේ ජාතීන්ගේ සංගමය. ඒක මොකද්ද? ජාතීන්ගේ සංගමය. දැන් මේක ඇවිල්ලා එක්සත් ජාතීන්ගේ සංවිධානය. හරි නමිත් එතන වෙනසක් තියෙනවා. හරි අරක සංගමය මේක සංවිධානය. එක්සත් ජාතීන්ගේ සංවිධානය එහෙම නැත්නම් UN එක පටන් ගන්නෙ දෙවන ලෝක යුද්ධ ප්‍රතිපලයක් හැටියට. මෙතන නම් සම්බන්ධයක් තියෙනවනේ. දෙවන ලෝක සංග්‍රාමය ඉවරුණාට පස්සේ ලෝකේ නැවත බලකඳුරු දෙකකට වෙන් වෙනවා. එකක් ධනවාදී බල කඳවුර ඇමරිකාව මුල් කරගත්ත අනිත් එක සමාජවාදී කඳවුර සෝවියට් රුසියාව මුල් කරගත්ත. එහෙනම් සම්බන්ධයක් නැත්නම් මොකෙද්ද ළමයි? C වෙනි C උත්තරේ. හරි. එතකොට ඔන්න ඔය ටික තමයි ඒ ටික සාකච්ඡා කරන්න තියෙන්නේ. ඒතරොන් අද අපි බහුවර්ණ ප්‍රශ්න දෙකක්ම ළමයි සාකච්ඡා කරා. ඒතර මම හිතනවා අපිට තිබ්බ වෙලාවත් එක්ක හරි දෙකක් කරන එක ඔයගොල්ලෝ ලොකු ගැටලුවක් නෑ කියලා දැන්. හරි මොකද ඔයගොල්ලෝ පන්ති වෙලා ලියනවා එහෙම නෙවෙයිනේ. දැන් මොකද දැන් මට තමයි ටිකක් සාකච්ඡා කරන්න අමාරු මොකද පැය දෙකට පේපර්ස් දෙකක් කතා කරන නිසා ඉතින් අනුකුමාර පේපර්ස් දෙකක් කතා කරා ඒක නේද තව බහුවර්ණ 80ක් හරි දැනුම ඔයගොල්ලන්ට එකතු වෙනවා. ඉතින් මම හිතන්නේ දැන් මේ බහුවර්ණ 80ත් එක්ක අපි බහුවර්ණ ප්‍රශ්න මම හිතන්නේ අපි 500කට එහා ඇත්තේ. හරි 500 නම් කොහොමවත් පන්නලා ඇත්තේ. වගේ මම හිතන්නේ සෑහෙන ලොකු ප්‍රමාණයක් කතා කරා. ඉතින් ඔයගොල්ලන්ට ඕන නිකන් හරි ෆ්‍රී වෙලාවක ඔය පාඩම් කළා පොඩ්ඩක් නිකන් කම්මැලි හිතුනම නිකන් ඕනනම් ගාන හදලා පන්තියේ කොච්චර ප්‍රමාණයක් ප්‍රශ්න පත්‍ර කරාද කියලා. ඉතින් හරි මම නිකන් හිතනවා සාමාන්‍ය ලංකානික ඉතිහාස පන්ති වලට වැඩිය අපේ එකේ සෑහෙන වැඩි ප්‍රමාණයක් පේපර්ස් කරන්න ඇති. නමුත් ඉතින් අනිත් පන්තිවල කරපු පේපර්ස් මම ගණන් කරන්න ගියේ නෑ ළමයි. ඒ නිසා ඉතින් ඔය කියන්න බෑනේ දැන් ගුරුවරු ඔය බොරුවට
පෝස්ටර් වල ගහනවා වගේ ලංකාවේ වැඩිම පේපර්ස් කර පන්ති එහෙම හරි තව පන්ති. හැබැයි එහෙම තිබ්බත් ළමයි අතේ ඇඟිලි ගන්න තමයි අනිවාර්යෙන් තියෙන්නේ. මොකද ඔහොම පේපර්ස් මේ කර කර ඉන්නේ නැහැ. ගොඩක් අයට පන්ති කරන්නේ ලේසි වැඩේනේ. උගන්වනවා. හොඳට තේරෙනකන් එකම දේ කියවනවා. ඉතින් එහෙම තමයි ඉතින් ගොඩක් වෙලාට කරන්නේ. පේපර්ස් කරනවා අඩුයි. ඉස්කෝලේ නම් ගොඩක් වෙලාට කරන්නේම නැති තරම්. ඉස්කෝලේදී පේපර්ස් කරන්නේ වාර භාගෙට විතරයිනේ. ඉතින් ඒ නිසා මම හිතනවා ඔයගොල්ලන්ට මගේ පේපර් පන්තියෙන් සෑහෙන දෙයක් වුණා කියලා. හරි ඉතින් අපි ඉදිරි සතියේ ඉදිරි දවස් කීපයක කාලය ඇතුළත අපි තව කොටස් කීපයක් ගැන අවධානය යොමු කරනවා. ඉතින් විභාගෙට එන්න පුළුවන් රචනා ප්‍රශ්න කීපයක් ගැන ඒ ටික සාකච්ඡා කරලා ලබන මම ක්ලාස් එක තියන්න තමයි හිතන් ඉන්නේ. වඩා හොඳයි ඉතින් පොයි දවසේ නිසා පුතාලාට පන්සල් එහෙම උදේවරු එහෙම ගිහිල්ලා එහෙම එන්න පුළුවන් නම් ඒකට ගැටලුවක් නැහැ නේද? ඒත් අපිට රැයට පන්ති කරගන්න පුළුවන්. හරි ඒවත් පොඩ්ඩක් ඒ විදිහට බලලා සැලසුම් කරගන්න. හොඳයි. එහෙනම් අපි අද පන්තිය නම් මෙතන ඉවර කරනවා දරුවනේ. දැන් ඔයගොල්ලන්ට පාඩම් වැඩි කටයුතු කරගෙන යන්න පුළුවන්. ඉතින් හොඳට පාඩම් කරන්න මේ දවස් ටිකේ. හරි මොකද දැන් විභාග බොහොම කිට්ටුයි. විෂයන් හැම එකක්ම වගේ කරන්න ඉතින් පොඩ්ඩක් බෙදලා ඒ දවස්වල 3ක් නැත්නම් 4ක් ඔයගොල්ලෝ මොකක් හරි කරන් යන විදියක් තියෙනවනේ. ඒ අනුව බලලා කරන්න ඉතින් අපිට තව දවස් කීපයක් ඇද අපිට ක්ලාස් කරන්න හරි එහෙම අවසර ලබා දෙන්නේ නෑ නේද විභාගයට ගොඩක් කලින් පන්ති එහෙම නවත්තන්න කියනවා. ඉතින් කොහොම නමුත් අපේ ගෲප් හරහා මේ වැඩ කටයුතු ටික සිද්ධ වෙනවා දුවල පුතාලට. ඉතින් ඒකේ ප්‍රශ්න පත්‍ර දානවා. ඒ වගේ දේවල් සාකච්ඡා කරන උගලන්න බැරි දේවල් මට මෙසේජ් එකක් හරි දාලා අහන්න ළමයි ක්ලාස් නැති වෙලාවට කිව්ව වෙලාව ඔයගොල්ලෝ දන්නවනේ මම හරි රෑ හරි උදේ පාන්දර හරි ඔයගොල්ලන්ට පුළුවන් වෙලාවක අනිවාර්යෙන් ඔය අහන ප්‍රශ්න වල උත්තර දාන්න. ඉතින් පේපර්ස් දෙකමත් සෑහෙන දාලා තින්නේ. හරි මම තව පේපර්ස් දාන්නම්. තව හරි ළමයි දිගට මම ඉල්ලනවා. ඉතින් හරිවත් පොඩක් මම බලලා ඔයගොල්ලන්ට හරි පුළුවන් උදව්ව පරිමම අනිවාර්යෙන් කරනවා. ඔයගොල්ලෝ හැමෝම උඩ දාන්න. ඉතින් හැමෝම හොඳ රිසල්ට් දාන එක තමයි මගේ එකම බලාපොරොත්තු. ඉතින් ඒ නිසා දුවල පුතාලා මහන්සිලා වැඩ කරන්න මොන හරි ගැටලුවක් තිබ්බොත් හරි මම දැනුවත් කරන්න. ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් ඉතින් කෝල් එකක් හරි කමක් නැහැ දුන්නට. හරි. හරි. සංකල්පයක් හරි වැඩ ටික කරන්න ලබන සතිය පන්තියෙන් හම්බෙමු.